ඉතින් මගේ අතේ මේ වෙලාවේ තියෙනවා රුපියල් ලක්ෂයක් විතර වටින પાස්පෝර්ට් එකක්. ඉතින් මේ ටික මම හදාගත්තේ ඊයේ. මේ ඔක්කොම මගේව නෙමෙයි. කීප දෙනෙක්ගේ પાස්පෝර්ට් අපි මේ ටික ඊයේ හදාගත්තේ. ඉතින් එතකොට මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දවසකට කලින්. ඉතින් ඒකින්ද දැන් මගේ හිතේ අදහසක් තියෙනවා කොහොමද රස්තියාදු වෙන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනට પાස්පෝර්ට් එකක් හදාගන්නේ කියලා. ඉතින් ඒකින්ද ඒ තොරතුරු ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවොත් ඔයාට ඕනම කෙනෙක්ට බොහොම ලේසියෙන් પાස්පෝර්ට් එකක් හදාගන්න ගයිඩ් එකක් ස්ටෙප් බයි ස්ටෙප් දැනගන්න පුළුවන්. ඉතින් ඒකින්ද වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් චූටි කතාවක් කියන්න ඉස්සලාම අපේ මේ අපි ඊය પાස්පෝර්ට් හදපු සෙට් එකෙන් එක්කෙනෙක් නුවර ඔෆිස් එකෙන් පාස්පෝර්ට් එක හදාගන්න try එකක් දුන්නා. එයා උදේ 6 මාට තමයි ඔෆිස් එකට ගිහිල්ලා තිබ්බේ. ඉතින් එතකොට නුවර ඔෆිස් එකෙන් එයාට කිව්වලු 6 මාට ඇවිල්ලා මදි අඩුම තරම උදේ 5ටවත් එන්න પાස්පෝර්ට් හදාගන්න දැන් ටෝකන් දීලා ඉවරයි කියලා. ඉතින් ඒකින්ද එයාත් අපිත් එක්ක කොළඹ යන්න ආවා પાස්පෝර්ට් එක හදාගන්න. ඉතින් ඒකින්ද නුවර පැත්තට කවුරු හරි යනවා නම් ඒවත් හදන්න පුළුවන්. උදේ 5ටවත් යන්න ඕනේ. ඉතින් කොහොම හරි ඊයේ මේ પાස්පෝර්ට් එක හදාගන්න අපි ගියා උදේ 4:00 වෙද්දී බත්තර මුල්ලේ තියෙන પાස්පෝර්ට් ඔෆිස් එකට. ඉතින් බලන්න මෙතන තිබිච්ච පොලිම. ඉතින් උදේ 4:00 ඉඳලා තමයි අපි මේ પાස්පෝර්ට් එක හදාගත්තේ. ඉතින් මම දැන් ඉස්සල්ලාම කියන්නම් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් ඉස්සල්ලාම પાස්පෝර්ට් එකක් හදාගන්න නම් ඔයා කරන්න ඕන දේ තමයි මම ගා ඩොකියුමන්ට්ස් එක මෙතන තියෙනවා. මම සැරෙන් සැරේ නැමිලා ගන්නවා ඒ ටික. මෙන්න මේ වගේ ෆොටෝ සබ්මිෂන් acknowledgement note එකක් ගන්න එක. ඉතින් මේකට බය වෙන්න එපා. මේ ලොකු වචනයක් කිව්වට ඔයා ස්ටුඩියෝ එකකට ගිහිල්ලා ස්ටුඩියෝ වල ගොඩක් වෙලාවට ගහලා තියෙනවා පාස්පෝර්ට් එකට අනුමත ඡායාරූප ශාලාවක් කියලා කියන්න පාස්පෝර්ට් එකට ෆොටෝ එකක් ගන්න ඕනි කියලා. ඉතින් එතකොට ඒකට හොඳට ඇඳගෙන යන්න. මොකද අවුරුදු 10ක ඔයා පාවිච්චි කරන ඔයාගේ ගමන් බලපත්‍රයට වැටෙන්නේ ඔය ෆොටෝ එක. ඉතින් ඒකින් හොඳ ඇඳුමක් ඇඳගෙන ෂර්ට් එකක් ඇඳලා ටයි එකක් දාලා හරි එහෙම නැත්නම් සාරියක් ඇඳලා උඩින් කෝට් එකක් දාලා හරි තියෙන හොඳම ඇඳුමක් ඇඳගෙන යන්න. මොකද ඒක හොඳට ගන්න එක ඔයාට හොඳයි. ලස්සනට ඉන්න එක හොඳයිනේ. ඉතින් මෙන්න මේ නෝටිස් එක ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ස්ටුඩියෝ වලින් කියනවා අපි අපොයින්ට්මන්ට් එකක් දාලා දෙන්නම්, ඇප්ලිකේෂන් එක ෆිල් කරලා දෙන්නම් කියලා. ඒගොල්ලෝ ටිකක් වැඩි මුදලක් ගන්න ඉඩ කඩක් තියෙනවා. ඒවා කාටවත් කියලා කරගන්න ඕනේ නැහැ. ෆොටෝ එක අරගෙන මේ නෝටිස් එක අරන් ආව නම් ඇති. ඉතින් ඉතුරු දේවල් කරන විදිය මම කියලා දෙන්නම්. ඉතින් මේක ගන්න සාමාන්‍යයෙන් પાස්පෝර්ට් ඔෆිස් එකෙත් මේක තියෙනවා. ඔෆිස් එක ඇතුළෙත් අර පීස් කියන ඒරියා එකේ තියෙන රුපියල් 400යි ඒගොල්ලෝ ගන්න. එහෙම නැත්නම් ඔයාගේ පැත්තේ නම් රුපියල් 600ක් 800ක් වෙයි උපරිම ඊට වඩා ගන්නේ නැහැ. මේක ගන්න විතරක් නං. හැබැයි ඇප්ලිකේෂන් උත් රෝලා අපොයින්ට්මන්ට් උත් දාලා දුන්නොත් ටිකක් වැඩි මුදලක් ගන්නේ. මුකුත් කරන්න ඕනේ නැහැ. ෆොටෝ එක අරන් එන්න. මෙන්න මේක ඔයාට ඕන. ඊට පස්සේ ඔයාට ඕන ඩොකියුමන්ට්ස් වෙන්නේ මෙන්න මේ ඩොකියුමන්ට්ස් ටික හරියටම තියෙන්න ඕන. ඔයාගේ ඔරිජිනල් උප්පැන්න සහතිකය. ඒ කියන්නේ මෙන්න මේ දම්පාට සීල්ලක් පිටිපස්සේ තියෙන ඔරිජිනල් උප්පැන්න සහතිකය සහ ෆොටෝකොපි එකක්. ඊට පස්සේ ඔයාගේ නැෂනල් අයිඩෙන්ටිටි කාඩ් එක සහ ඒකේ ෆොටෝකොපි එකක්. අන්න එතන පොඩි විශේෂ පොයින්ට් එකක් තියෙනවා. ඒක තමයි නැෂනල් ID කාඩ් නෝමල් එකක් නම් තියෙන්නේ බ්ලැක් ෆොටෝකොපි එකක් ඇති. මෙන්න මේ වගේ එකක්. හැබැයි ඔයාගාව තියෙන්නේ ටිකක් අලුත් නැෂනල් අයිඩෙන්ටිටි කාඩ් එක නම් අර කලර් කාඩ් එක නම් අපි ඒකේ තරම් ගිය බ්ලැක් ෆොටෝකොපි එකක්. හැබැයි ඒකේ අපිට කලර් ෆොටෝකොපි එකක් ඉල්ලුවා. මෙන්න මේ වගේ කලර් ෆොටෝකොපි එකක් ගන්න අලුත් කාඩ් එක නම් තියෙන අර ප්ලාස්ටික් කාඩ් එකක් එන්නේ. සාමාන්‍ය ෆොටෝ එක අලවලා තියෙන අතින් ලියලා තියෙන ID එක නම් ඔයා ගන්න ඒකේ බ්ලැක් ෆොටෝකොපි එකක් ඇති. ඒකේ ෆොටෝකොපි එකක්. එතකොට උපැන්න සාතික ඔරිජිනල් එක ෆොටෝකොපියයි, ඩෙන්ටිටි ඔරිජිනල් එක ඩෙන්ටිටියයි, ෆොටෝකොපියයි. ඊට පස්සේ ඔයා රස්සාවක් කරනවා නම් අන්න ඒක කන්ෆර්ම් කරලා ගත්ත ලෙටර් එකක්. ඒ කියන්නේ ජොබ් එක කරන තැනින් මෙන්න මේ රස්සාව කරනවා කියලා කන්ෆර්ම් කරලා ලෙටර් එකක් ගන්න. එහෙම නැත්නම් ඔයා හිතන්න යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් කියලා. එහෙමනම් ඔයාගේ යුනිවර්සිටි ID එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට කැම්පස් එකට කිව්වක් දෙනවා මෙන්න මේ වගේ ලෙටර් එකක්. කැම්පස් එකෙන් ස්ටුඩන්ට් කියලා කන්ෆර්ම් කරලා මේ වගේ ලෙටර් එකක් ගන්න පුළුවන්. ඒකේ ෆොටෝකොපි එකක්. අරකට ඔයා රස්සාවක් නැත්නම් හිතන්න ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් කියලා ඔරිජිනල් BR එකයි ඒකේ ෆොටෝකොපි එකයි ගන්න. ඉතින් අන්නේ ඩොකියුමන්ට්ස් ටික තමයි ඕන වෙන්නේ. ඒ වගේම પાස්පෝර්ට් එකක් රිනිව් කරන්න යනවා නම් දැන් අපේ එක પાස්පෝර්ට් එකක් අපිට තිබ්බේ රිනිව් කරන්න. පරණ එක එක්ස්පයර් වෙලා අලුත් එකක් ගන්න. ඉතින් එතකොට ඔයාගේ පරණ પાස්පෝර්ට් එකයි ඒකේ ෆොටෝකොපි එකකුයි ගන්න ඕන. ඒ වගේම ඒක ඔයා ජොබ් එක දාලා තියෙනවා නම් ඒක දැන් කලින් මා කරද්දී ඔය ඩොකියුමන්ට්ස් දීලා ජොබ් එක දාලා තියෙනවා නම් ඔයා ජොබ් කන්ෆර්ම් කරලා ආයෙ ලෙටර් එක ගන්න ඕනේ නැහැ. ජොබ් එක වෙනස් කරන්න ඕනේ නැත්තම්. පරණ ජොබ් එක නම් තමයි කරන්නේ. එච්චරයි ඕනේ ඩොකියුමන්ට්ස් එක. එහෙනම් ඩොකියුමන්ට්ස් ටික මතකයි. ඔයාට ඕනේ ෆොටෝ ඇක්නොලෙජ්මන්ට් එක ස්ටුඩියෝ එකෙන් ගන්න පුළුවන්. ඔරිජිනල් උපැන්න සාතිකේ ෆොටෝකොපියයි, ඩෙන්ටිටියයි ඒකේ ෆොටෝකොපියයි. ජොබ් එක දාන්න බලාපොරොත්තු වෙනවා නම් ජොබ් එක නොදා ඉන්න පුළුවන් වුණා නම් බලාපොරොත්තු වෙනවා නම් අන්නේ ජොබ් එක සාතික කරපු ඩොකියුමන්ට් එකයි ෆොටෝකොපි එකයි ඕනේ. ඉතින් මම ඔයාලට ස්ට්‍රොන්ග්ලි සජෙස්ට් කරන්නේ ඔයාලට પાස්පෝර්ට් එක ගන්න ගොඩාක් ලොකු හදිස්සියක් නැත්තම් හෙට ගන්න ඕනි කියලා හදිස්සියක් නැත්තම් අපොයින්ට්මන්ට් එකක් දාන්න කියලා.
ඉතින් අපොයින්ට්මන්ට් එකක් දැම්මොත් ඔයාට ලේසි. දැන් මම කලින් පෙන්වන්නේ අන්නර ලොකු පොලිමක හිටියා කියලා. ඒ පොලිමේ ඉන්න උදේ 4ට විතර යන දෙයක් නෑ. උදේ 6ට විතර ඔෆිස් එකට ගියාම ඇති. මෙන්න මේ පුටුවල වාඩි කරලා කට්ටියක් ඉන්නේ. ඒ තියෙන්නේ එදා දවසේ අපොයින්ට්මන්ට් දාපු කට්ටිය. ඉතින් එතකොට ඒගොල්ලන්ව කලින් ඇතුළට අරගෙන ඒගොල්ලන්ගේ වැඩේ ඉවර කළා තමයි අර පොලිමේ හිටපු කට්ටියව ගන්න. ඉතින් ඒකින්ද පුළුවන් තරම් අපොයින්ට්මන්ට් එකක් දාලා යන්න. ඒ හම්බ වෙන දවසට ගියාම ඔයාට ගන්න ලේසියි. මොකද ඔයාට ප්‍රයොරිටි එක දෙනවා. ඔයා කලින් අපොයින්ට්මන්ට් එකක් දාලා බලාගෙන හිටපු කට්ටිය හින්දා. ඉතින් මට වැදගත්ම දේ කියන්න අමතක වුණා ඇප්ලිකේෂන් එක පුරවගෙන යන්න ඕනේ. ඉතින් ඇප්ලිකේෂන් එක පුරවන එක ඔයාට પાස්පෝර්ට් ඔෆිස් එකට ගිහිල්ලත් ඒගොල්ලෝ සෙන්ටර්ස් දාලා දෙනවා රුපියල් 150ක් අරගෙන කම්පියුටර් එකෙන් ෆිල් කරලා print out එකක් අරන් දෙනවා. හැබැයි ඔයාට ලේසි ගෙදෙද්දි ෆිල් කරගෙන ගියොත්. ඉතින් ඒකට වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙන්න මේ ෆෝම් එක. ඒ ෆෝම් එකට කියන්නේ K35A ෆෝමැට් එකේ ෆෝම් එක කියලා. මේක ඔයාට print out එකක් අරගෙන පෑනෙන් පුරවන්නත් පුළුවන්. කිසිම අවුලක් නැහැ. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ඇප්ලිකේෂන් ෆෝමැට් එකක් තියෙනවා. කම්පියුටර් එකෙන්ම ෆිල් කරලා print out එකක් ගන්න පුළුවන්. එතකොට ඔක්කොම ටික ෆිල් වෙලා එන්නේ. ඔයාට තියෙන්නේ මෙන්න මේ පිටිපස්සේ කොටු දෙකක් තියෙනවා. ඒ කොටු දෙකේ සහ යට ඔයාගේ අස්සන පැහැදිලිව ගහන එක විතරයි. ඉතින් ඒක කරන්න ඔයාට පුළුවන් ගෙදෙද්දි මේකත් අරගෙන ගියාම වැඩේ ලේසි. ඉතින් ඊට පස්සේ අපොයින්ට්මන්ට් එක දාපු නැති කෙනෙක් නම් අපි 4:20ට පොලිමට ගියා. ලොකු පොලිමක් තිබ්බා වැස්ස හොඳටම. ඉතින් හිතන්න පාස්පෝර්ට් ඔෆිස් එකේ එන්ට්‍රන්ස් එකේ ඉඳලා අර වටේම ඇවිල්ලි ඉවරලා එල් එක වගේ හැදිලා ඩෙන්ටි ඔෆිස් එකේ එන්ට්‍රන්ස් එක ගාවට විතරනකම් පොලිම තිබ්බා. ඉතින් ඒ වෙනකොටත් අර අපොයින්ට්මන්ට් දාලා ගියපු කට්ටිය වන් ඩේ සර්විස් කට්ටිය ඇතුලේ හිටියා. ඉතින් අනිත් කාරණා තමයි වන් ඩේ සර්විස් නැතුව නෝමල් සර්විස් දානවා නම් ඒක ගොඩක් ලේසි. මොකද ඩොකියුමන්ට්ස් ටික බාර දීලා ගෙදර යන්න විතරයි තියෙන්නේ. ඔයාට රෙජිස්ටර් පෝස්ට් එකෙන් හම්බ වෙනවා පාස්පෝර්ට් එක. හැබැයි ඒකට ටික කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ඉතින් මට අදහසක් නැහැ නෝමල් සර්විස් අරගෙන නැති හින්දා කොච්චර කාලයක් යනවද කියලා. ඒ වගේම රුපියල් 10000යි එතකොට කොස්ට් එක වෙන්නේ. වන් ඩේ සර්විස් දානවා නම් රුපියල් 20000ක් වෙනවා පාස්පෝර්ට් එකට. ඉතින් ඒකින් තමයි මම අර වීඩියෝ එක පටන් ගනිද්දිම කිව්වේ රුපියල් ලක්ෂයක විතර පාස්පෝර්ට් තියෙනවා කියලා. රයිට්. ඉතින් ඔන්න වැඩේ හරි ඩොකියුමන්ට්ස් ටික තියෙනවා. ඔයා පොලිමටත් ගියා නම් සාමාන්‍යයෙන් ඔයාට පුළුවන් තරම් උදෙන් යන්න 3ට 2ට ගියත් එතන පොලිම තියෙනවා. ඉතින් ඒතකොට ඔයා පොලිමේ ඉස්සරහා ඉන්න තරමට ඔයාට ඉක්මනට අතුලට යන්න තියෙන chance එක වැඩි. ඔයාව කරන්නේ අර පොලිමෙන් අරගෙන ගිහලා අතුලේ කාර් පාක් එකේ ආයෙ වෙනම පොලිමක් හදනවා. ඉතින් අන්නේ කාර් පාක් එකේ පොලිමක් හැදුවට පස්සේ අර වන් ඩේ සර්විස් දාන්න කොහොම හරි අපොයින්ට්මන්ට් දාගෙන ආපු කට්ටිය අතුලට ගියාට පස්සේ ඔයාලවත් එක්කගෙන එනවා. ඔයාලව එක්කගෙන ඇවිල්ලා මේ PS පරිශ්‍රය ඇතුලෙන් අතුලට යවනවා. අතුලට ගිහිල්ලා ආයෙ අතුලට යන්න ඕනි. ඒ පාරේ. ඉතින් අන්නේම ඇතුලට ගියාට පස්සේ ඒකේ පළවෙනි තට්ටුවේ තියෙනවා පොඩි කවුන්ට් එකක් වගේ එකක්. එතෙන්දී ඔයා මේ අරගෙන ගිය ඩොකියුමන්ට්ස් ඔක්කොම ටික චෙක් කරලා ඩොකියුමන්ට්ස් හරි නම් ඒ ටික හරි පිළිවෙලට ඒගොල්ලෝ හදලා මේ එකක් පිටිපස්සේ එකක් වෙන්න තියලා ස්ටෙප්ලර් කරලා ඔයාට ටෝකන් නම්බර් එකක් දෙනවා. ඉතින් අන්නේ ටෝකන් නම්බර් එක අපිට හම්බ වුණා 400 ගණන් තමයි අපිට ටෝකන් නම්බර් එක හම්බ වුණේ. ඉතින් ඔන්න ටෝකන් නම්බර් එකක් දුන්නාට පස්සේ ඔයා යන්න ඕනි දෙවනි තට්ටුවට ඒ ටෝකන් නම්බර් එක අනුව. ඉතින් ඊට පස්සේ ඒ ටෝකන් නම්බර් එකට අනුව ඔයා ගිහිල්ලා ඔයාගේ මේ ඇප්ලිකේෂන් ටික සබ්මිට් කරන්න ඕනේ. ඉතින් මේ ඇප්ලිකේෂන් ටික සබ්මිට් කරද්දී ඔයාගේ ෆින්ගර්ප්‍රින්ට් ගන්නවා අතේ ඇඟිලි 10ම. ඒ වගේම ඊට පස්සේ එතන තියෙනවා මේ බයෝමෙට්‍රික්ස් හරි කියලා පොඩි ඩොකියුමන්ට් එකක් තියෙනවා. ඒකට සයින් එක උත් දාගන්නවා. ඉතින් ඔයා වයස 60ට වඩා වැඩි කෙනෙක් නම් ඔයාගේ ෆින්ගර්ප්‍රින්ට් මුකුත් ගන්නෙ නෑ. ඔයාගේ අර ෆොටෝ එක විතරයි ගන්නෙ. ඊට පස්සේ ඔයා සයින් කරනවා. ඊට පස්සේ ඔයාට කියනවා ඒ ටික සබ්මිට් කරාට පස්සේ ඔයා ගිහලා දැන් සල්ලි ගෙවලා එන්න කියලා. ඉතින් සල්ලි ගෙවුවට පස්සේ ඔයාට හම්බ වෙනවා මෙන්න මේ වගේ ඩොකියුමන්ට් එකක්. මෙන්න මේක. ඉතින් මෙන්න මේ සල්ලි ගෙවන ඩොකියුමන්ට් එක හම්බ වුණාට පස්සේ ඔයාගේ ඇප්ලිකේෂන් සබ්මිට් කරන වැඩ ඉවරයි. ඔයා නෝමල් සර්විස් දාපු කෙනෙක් නම් රුපියල් 10000යිනේ ගන්නෙ. මේක හම්බුනාට පස්සේ මේක අරන් ඔයාලට ගෙදර යන්න පුළුවන්. හැබැයි ඔයා වන් ඩේ සර්විස් දාපු කෙනෙක් නම් ඒගොල්ලෝ හැමතැනම නෝටිස් කරලා දෙනවා පැය 4කට පස්සේ ආයිත් එන්න ඔයාගේ පාස්පෝර්ට් එක රෙඩි කරලා තියන්නම් කියලා. හැබැයි පැය 4ක් ගියේ නැහැ. පැය 3කින් වගේ අපිට පාස්පෝර්ට් එක හම්බ වුණා. මේ ඩොකියුමන්ට් එක මම ස්ක්‍රීන් එකේ දාන්නම්. මේකේ පැත්තක ගහලා තියෙනවා. දැන් මේකේ ගහලා තියෙනවා ෆස්ට් ෆ්ලෝ wing C issuing counter number 1 කියලා. ඉතින් ඒතකොට මේ වගේ අපිට කීපයක් හම්බුනේ හැම එකේම ෆස්ට් ෆ්ලෝ wing C ම තමයි. issuing counter 1 එකක් හම්බුණා, 2 එකේ, 4 එකේ, 3 එකේ වගේ පාස්පෝර්ට් හම්බුනේ කවුන්ටර්ස් කීපයකින්. ඉතින් මේගොල්ලෝ ගහලා තියෙනවා. ඒ වගේම දැන් මේකේ දාලා තියෙනවා වෙලාව අපි මේක බාර දීපු වෙලාව 10:20 කියලා. ඉතින් එතකොට දැන් ඕගොල්ලෝ ගණන් හදලා බලන්න 4:20ට ගියා නම් 5:20, 6:20, 7:20, 8:20, 9:20, 10:20 පැය 6ක් අපිට වෙලා ගිහිල්ලා තියෙනවා මේක බාර දෙන්න. හැබැයි මෙන්න මේ ස්පෙસિෆික් ඇප්ලිකේෂන් එකේ චූටි ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒකත් මම මෙන්ෂන් කරන්න. ඒක තමයි මෙයාගේ ඩෙන්ටි ෆොටෝ එකයි ඊට පස්සේ මෙයා ගහපු ෆොටෝ එකයි. කියන්නේ ස්ටුඩියෝ එකෙන් ගිහලා ගහපු ෆොටෝ එකයි. මෙයා එදා ගියාම එදා යාගේ අපියරන්ස් එකයි තුනක්. අරක ටිකක් පොඩි කාලේ ෆොටෝ එකක්. ඊට පස්සේ ගහපු ෆොටෝ එකේ ලොකෝට රැවුල වෙලා තිබුණේ නැහැ.
එදා යනකොට හොඳටම රැවුල වෙලා. ඉතින් එතකොට ඒගොල්ලෝ චුට්ටක් කොහොම කරලා බල්ලි වෙලා කිව්වා පොඩි ඔෆිස් එකක් පෙන්නුවා. ඒ ඔෆිස් එකට ගිහිල්ලා පොඩ්ඩක් කන්ෆර්ම් කරගෙන එන්නකෝ මොකුත් ප්‍රශ්නයකට නෙමෙයි. ඉතින් එතකොට ඒ ඔෆිස් එකට ගියාම මොකද අපියරන්ස් 3ක් නේ. වෙන කෙනෙක්ට උනත් පුළුවන් මේ විදිහට කරන්න. ඉතින් ඒකින්ද එතෙන්ට ගියාම ඒගොල්ලෝ පොඩ්ඩක් චෙක් කරලා ඉන්ෆර්මේෂන් ටික කන්ෆර්ම් කරගෙන අවසර දුන්නා. ඉතින් ඒකින්ද යාට අනිත් අයට වඩා පොඩ්ඩක් පැය භාගයට විනාඩි 40කට විතර පස්සේ තමයි එයා ඇප්ලිකේෂන් බාර දුන්නේ. ඉතින් අනිත් කට්ටිය ටිකක් කලින් බාර දුන්නා. ඉතින් ඒත් 9:00 කියන්නකෝ. එතකොට 4:00 ඉඳලා 5:00 6:00 7:00 8:00 9:00 පැය පහක් පොලිමේ ඉන්න වෙලා තියෙනවා. අපොයින්ට්මන්ට් එකක් නැති හින්දා. ඉතින් ඊට පස්සේ 9:00ට දුන්නා නම් අපිට සාමාන්‍යයෙන් 3:00 වගේ 9:00 10:00 11:00 12:00 1:00 වගේ වෙද්දි තමයි එන්න කිව්වේ. සාමාන්‍යයෙන් අපි 12:00 වගේ ගියා නම් ඔයාලට හම්බ වෙනවා. කියන්නේ නිකුත් කරපෙලා දැන් මේකේ තියෙන්නේ 10:00 නම් 11:00 12:00 1:00 2:00 එතකොට 1:00 වගේ වෙද්දි ඒ වින් 100කට ගිහිල්ලා ඉන්නේ. ඒකේ කවුන්ටර්ස් වල ආය කවුන්ටරේ ඉස්සරහා තියෙනවා පොඩි ස්ක්‍රීන් එකක්. ඒ ස්ක්‍රීන් එකේ නම්බර්ස් දාලා තියෙනවා. ඔයාගේ ෆොටෝ එකත් එක්ක පෙන්න ඕන්න දැන් රෙඩි කියලා. එතකොට ගිහිල්ලා මේ ඩොකියුමන්ට් එක ඔයාලට පෙන්නලා මේකේ එතකොට ගහනවා මෙන්න මේ වගේ සීල් එකක් પાස්පෝර්ට් එක ඉෂුව කළා කියලා. ඔයාලට પાස්පෝර්ට් එක අතට අරන් මෙන්න මේ විදිහට ගෙදර එන්න පුළුවන්. ඒ වගේම නෝමල් සර්විස් එක කෙනෙක් නම් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. රෙජිස්ටර් පෝස්ට් එකෙන් ගෙදරට හම්බ වෙනවා. ඉතින් පොඩ්ඩක් නෝමල් සර්විස් දාපු කෙනෙක් මට කමෙන්ට් එකක් දාන්න පළලා කමෙන්ට් සෙක්ෂන් එකේ කොච්චර කාලයක් යනවද කියලා පාස්පෝර්ට් එක ගෙදරට එන්න නෝමල් සර්විස් දැම්මොත්. ඉතින් මීට අමතරව ක්‍රමයක් තියෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගිහිල්ලත් මේක කරගන්න. ඒ කියන්නේ ඇප්ලිකේෂන් එක එතෙන් ඔන්ලයින් සබ්මිට් කරලා වෙබ්සයිට් එකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ෆින්ගර්ප්‍රින්ට් එක දීලා කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එතකොට කොස්ට් එක රුපියල් 15000යි අර්ජන්ට් ගත්තත් දවස් 3ෙන්ද කොහෙද කුරියර් එකේ එනවා කියලා තිබ්බා. ඉතින් මට ඒ ක්‍රමය ගැන එච්චර ෂුවර් නෑ. තාම පුළුවන්ද කියලා. ඉතින් එහෙම ගත්ත කෙනෙක් ඉන්නවනම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේක තමයි ලේසිම ක්‍රමය. කොළඹ ගිහිල්ලා ගන්න එක one day service පොඩ්ඩක් රස්තියාදු වෙන්න උනාට ඒ වගේම ඇතුළේදී බඩගිනි වුණොත් 12 වෙනි තට්ටුවට ලිෆ්ට් එකේ ගිහිල්ලා 12 වෙනි තට්ටුවේ තියෙනවා කැන්ටින් එකක්. ඒකෙන් කන්න පුළුවන්. එහෙම නැත්නම් પાස්පෝර්ට් ඇප්ලිකේෂන් එක බාර දුන්නාට පස්සේ එළියට ඇවිල්ලා වෝටර් සෙජ් එක පැත්තට ගිහිල්ලා හරි ඕන තැනකින් කන්න පුළුවන්. ඒ වගේම ඔයා බස් එකේ එනවා නම් උදේ පාන්දර පිටකොටුවට එන බස් එකක ඇවිල්ලා පිටකොටුවෙන් ඉඳන් Uber එකක් වගේ දාගෙන ආවත් රුපියල් 600ක් වගේ ගන්න බලපු විදිහට. ඒ වගේම ප්‍රයිවට් වාහනයක එනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. උදේ පාන්දරම එන්න. හැබැයි පාක් කරන්න දෙන්නේ නැහැ ඒ කිට්ටුව. අතන ඇතුලේ වටරවුමෙන් එතන හතරමං හන්දියෙන් උඩහාට ගිහලා පාකින් තියෙනවා. ඒ පාක් එක දාන්න ඕනේ. ඒවා ප්‍රයිවට් පාකින් ඒවට සල්ලි ගන්නවා. ඉතින් ওই විදිහට තමයි වැඩ ටික කරගන්න තියෙන්නේ. ඒ වගේම මම දැන් කියලා දෙන්නම් අපොයින්ට්මන්ට් එක දාන්නේ කොහොමද කියන එක ඉස්සල්ලාම. ඊට පස්සේ කියලා දෙන්නම් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ කොහොමද කියලා. ඒ දෙකම මම කම්පියුටරෙන් කරලා පෙන්නන්නේ. ඔයාලන්ට කම්පියුටරෙන් මේ වැඩේ කරගන්න බැරි නම් ඇප්ලිකේෂන් එකේ print දැන් හිතන්නකෝ ගෙදර කම්පියුටරයක් නැත්තම් ඔයාලට කරන්න වෙන්නේ අපොයින්ට්මන්ට් එක හැමුණොත් ස්ටුඩියෝ එකට කියලා තමයි දාගන්න වෙන්නේ. අපොයින්ට්මන්ට් එක දාන්න ලොකුවට තේරෙන්නේ නැත්තම් ෆෝන් එකනොත් පුළුවන් ද දන්නේ try කරලා බලන්න. ඒ වගේම ඇප්ලිකේෂන් එක නම් බොරුවට කාටවත් කියලා ෆිල් කරගන්න ඕනේ නැහැ. ඇප්ලිකේෂන් එක ඔන්ලයින් ෆිල් කරගන්න. අර කම්පියුටරෙන් ෆිල් කරලා ගන්න ඕනි කියලා නෑ. ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා WhatsApp පරාරික ස්ටුඩියෝ එකට ඇවිල්ලා ස්ටුඩියෝ එකෙන් print out එකක් අරන් එන්න. print out එක රුපියල් 20යි නේ ගන්න. නැත්තම් ඒගොල්ලෝ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා print කරලා දුන්නොත් ටිකක් වැඩිපුර ගාණක් ගන්නවා. ගෙදර ඇවිල්ලා ෆෑන් එක ෆිල් කරන්න පුළුවන්. ඉතින් මම දැන් කියලා දෙන්නම් ඒ දෙක කරන්නේ කොහොමද කියලා. ඉතින් මම මුලින්ම කියලා දෙන්නම් කොහොමද પાස්පෝර්ට් එකක් ගන්න අපොයින්ට්මන්ට් එක දාන්නේ කියලා. ඉතින් ඒකට ඔයා ඉස්සල්ලාම Google එකට ගිහලා සර්ච් කරන්න passport application හරි නැත්නම් අපි අපොයින්ට්මන්ට් කියලා සර්ච් කරමු. passport appointment කියලා Google එකේ සර්ච් කරා නම් මෙන්න මේ උඩින් වෙනවා passport appointment system කියලා link එකක්. මෙන්න මේකට යන්න. ඉතින් eservice.immigration.gov.lk මේක appointment කියන section එකෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් ගිහිල්ලා මෙතන මෙන්න මේ ටික ඔයාලට සිංහලනුත් ගන්න පුළුවන්. සිංහල කියලා මාරු කරලා ඉතින් එතකොට කියනවා මෙන්න මෙහෙම විස්තර ටිකක් දීලා මෙන්න මේක I have read and terms and conditions කියලා දාලා ඔයාලට මොබයිල් නම්බර් එක දෙන්න තියෙනවා. ඉතින් මොබයිල් නම්බර් එක මම මෙතෙන්ට දෙන්නම්. මොබයිල් නම්බර් එක දීලා send OTP කිව්වහම කියනවා user not found please sign up first කියලා. කියනවා account එකක් හදා ගන්න ඕනේ ඉස්සෙල්ලාම appointment එක දාන්න නම්. ඉතින් ඒකින්ද sign up here කියන එකට ගිහිල්ලා මුලින්ම account එකක් හදාගෙන ඉතින් ඒකට ඔයා නැත්තම් මෙතෙන්ට අවිල්ලි වෙලා register කියලා ගිහිල්ලා account එකක් හදාගන්න එක තමයි මුලින් කරන්න ඕනේ. එහෙනම් පැහැදිලි වැඩේ. දැන් passport appointment කියන එකට ආවා. මෙන්න මෙතෙන්ට ඉස්සෙල්ලාම මෙන්න මෙතන register කියන එකට ගිහලා account එකක් හදාගන්න. ඉතින් එතෙන්දී වාගේ විස්තර ටික දෙන්න ඕනේ. ඉතින් එතෙන්දී වාගේ නම, last name එක, NIC number එක, උපන්දිනය සහ phone numbers එක ෆෝන් නම්බර් එක දීලා ආයෙ එක කන්ෆර්ම් කරන්න දීලා sign up කියන එක ක්ලික් කරන්නයි තියෙන්නේ. ඉතින් ක්ලික් කරාම මේ නම්බර් එකට OTP එකක් එනවා. ඉතින් ඒ ආපු OTP එක මෙතෙන්ට එන්ටර් කරන්න ඕනේ. right. ඉතින් කන්ෆර්ම් කියලා ක්ලික් කරාට පස්සේ ඔන්න වැඩේ හරි.
ඔයාට දැන් අහනවා ඔයාට ඕනි අර්ජන්ට් සර්විස් එකෙන්ද එහෙම නැත්නම් නෝමල්ද කියලා. නෝමල් එක තැපෑලෙන් එනවා මම අර කලින් කියපු විදිහට අර්ජන්ට් එක දවසෙන් ගන්න පුළුවන්. කන්ටිනියු අර්ජන්ට් කියලා දෙනවා. ඉතින් එතකොට පෙන්නනවා ඔන්න ඔයාට available dates මෙන්න මේ දවස් කියලා. කියන්නේ ඔයා දැන් අද දානවා නම් අද 2025 6 වෙනි මාසේ 18 වෙනිදා. ඒ කියන්නේ ජූනි මාසේ 18 වෙනිදා. ඔන්න දැන් මට ළඟම available date තියෙන්නේ එකක් තියෙන්නේ. කියන්නේ කොළඹ සෙන්ටර් එකට යනවා නම් 10 වෙනි මාසේ. ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 24 වෙනිදා. ඊට පස්සේ මාතර යනවා නම් 8 වෙනි මාසේ අගෝස්තු 1 වෙනිදා. නුවර යනවා නම් අගෝස්තු 19, වවුනියාවේ නම් අගෝස්තු 11, ආයි කුරුණෑගල නම් අගෝස්තු 6. ඉතින් එතකොට කොළඹ සෙන්ටර් එකට යනවා නම් ඔන්න ඔයා 10 වෙනි මාසේ වෙනකම් බලාගෙන ඉන්න ඕන. හැබැයි ඉතින් අර මං කිව්වා වගේ ප්‍රයොරිටි හම්බ වෙනවා. ඉතින් ඔයාලට ලොකු හදිස්සියක් නැත්තම් මේක දාලා බලාගෙන ඉන්න එක ලේසි. කන්ටිනියු කියලා දෙනවා. ඉතින් කන්ටිනියු කියලා දුන්නාම අහනවා ලොකේෂන් එක කොහෙද කියලා. ඉතින් ඔයාට ළඟ ලොකේෂන් එකට යන්න මං අර කිව්වා වගේ නුවරදී උදේ 5ට විතර යන්න උනා කියලා මං කිව්වේ අපොයින්ට්මන්ට් නැතුව ගිහලා නෑ. හැබැයි අපොයින්ට්මන්ට් තියෙන කෙනෙක් නම් ප්‍රශ්නයක් නෑ. ඔයාට ළඟ සෙන්ටර් එක දෙන්න. මේක කොහේ ගියත් එකයි. ඉතින් ඒකින්ද මං කොළඹ කියලා දෙනවා. කොළඹ වලට දුන්නට පස්සේ if you already have a passport please enter the passport number. දැන් මට මේ වෙද්දි passport එකක් තියෙනවා. ඉතින් එතකොට මම හරියටම මේකේ passport එක දෙන්න ඕනේ renew කරන්න යනවා නම් මම මෙතන I do not have passport කියලා දෙන්නද? කමක් නෑ. මේක පෙන්වන්න යන හින්දා එහෙම දෙන්නම් continue කියලා දෙනවා. ඉතින් continue කියලා දුන්නාට පස්සේ acknowledgement slip එක කියලා එකක් කිව්වේ මම. අන්න අර ෆොටෝ එක ගන්න ඕනේ කියලා. ඉතින් අන්න ඒකේ reference number එක කියලා මෙන්න මේ barcode එකට උඩින් තියෙනවා රතු පාටින් print වෙලා reference number එක කියලා එකක්. අන්නේ reference number එක දුන්නාට පස්සේ මෙතන validate කියලා කියනවා. එතකොටත් ඒගොල්ලන්ගේ system එකට මේක ගිහිල්ලානේ තියෙන්නේ. ඉතින් validate කළාට පස්සේ මේක තමයි මට දෙන්න බෑ මගේ ෆොටෝ එකක් ගහලා නැහනේ. ඉතින් එතකොට validate කළාට පස්සේ ඔයාට මෙතනින් details ටික ආයි submit කරන්න තියෙන කෙනා වගේ විස්තර මුකුත් ලොකුවට අහන්නේ නැහැ. ඊට පස්සේ ටික් එක දාගත්තට පස්සේ ඔයාට SMS එකක් එනවා මෙන්න මෙදා මෙන්න මේ වෙලාවට එන්න කියලා. ඒ වගේම ඔයාට මෙතනත් පෙන්නනවා. ඉතින් අන්න ඒක හම්බ වෙච්ච දිනේට ඔයා ගියා නම් ඔයාට අර waiting list එකේ ඉන්න දෙයක් නැහැ. ඔයාට බොහොම ලේසියෙන් passport එක හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි වැඩේ. ඉතින් ඔය විදිහට appointment එක ඔයාටම දාගන්න පුළුවන්කමක් තියෙනවා. ෆෝන් එකකිනුත් මේක පුළුවන්. ඒකින්ද කම්පියුටර් එකක් නැහැ කියලා බය වෙන්න එපා. ඉතින් ඊළඟ වැඩේ තමයි ඇප්ලිකේෂන් එක ෆිල් කරන එක. ඉතින් ඒකට ඔයා සර්ච් කරන්න passport application කියලා Google එකේ. ඉතින් passport application PDF කියලා section එකක් තියෙනවා. එහෙම නැත්නම් online passport system මෙන්න මෙතන යටම applications කියලා එකක් තියෙනවා. මෙන්න මේකට ගියා නම් ලේසි. applications කියන section එකට ගියා නම් ඔයාලට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේගොල්ලන්ගේ තියෙන ඔක්කොම application ටික. ඉතින් එතන තියෙනවා එකක් online fill and printable travel document application. මේ කියන්නේ ඔයාලට කම්පියුටරෙන් fill කරන්න පුළුවන් එක. මෙන්න මේක. ඊට පස්සේ downloadable travel documental application new renew දෙකොල්ලන්ටම එකයි. මම මේක ඉස්සෙල්ලා පෙන්නනවා download කියලා ගියාම ඔයාට මේක download වෙනවා. හරිද? මේක download පෙන්වන්න දෙයක් නෑ. download වෙනවා. මෙන්න මේවා download වෙනවා. මේක ඔයාට print out එකක් අරගෙන තනි application එක දෙපැත්තේ ගන්න. මේක කොහරි ස්ටුඩියෝ එකට ගිහිල්ලා නැත්නම් communication එකට ගිහිල්ලා print out එකක් අරගෙන මේ ටික ඔයා panning fill කරලා මේ අහන විස්තර ඔක්කොම panning fill කරලා ඊට පස්සේ මෙන්න මේ කොටුවේ මේ ඉරිවල ගෑවෙන්න තියෙන මෙතන අස්සම් කරන්න මෙතන අස්සම් කරන්න ඊට පස්සේ ඔයා යන දිනේට අදාළව මෙතන අස්සම් කරන්න දිනේ දාලා අස්සම් කරන්න එච්චරයි කරන්න තියෙන මේක print කරලා එහෙම නැත්නම් ඔයාට ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන online fill and printable application එක. ඉතින් ඒක download කියලා click කරාම මේක download වෙනවටත් වඩා ඒක open වෙනවා මෙතනින්. මේක open වුණාට පස්සේ මේක ඔයාට computer එකෙන් fill කරන්න පුළුවන්. දැන් මෙතනින් ඉස්සල්ලාම type of service one day කෙනෙකුට click කරාම කතරයක් වැටෙනවා. ඊට පස්සේ type of travel document all countries සියලුම රටවල් වලට. ඊට පස්සේ ඔයාට කලින් passport එකක් තියෙනවා නම් ඒකේ නම්බරය දාන්න ඕන. කලින් එකක් තිබ්බනම් ඒක නැති වෙලා නම් ඒගොල්ලෝ රුපියල් 20000ක දඩ ගන්නවා 20000ක 10000ක් දඩ ගන්නවා එක්ස්පයර් වෙලා නම් ප්‍රශ්නයක් නැහැ. කියන්නේ දැන් මීට අවුරුදු ගානකට කලින් හදපු 10කට විතර කලින් හදපු එක්ස්පයර් වෙලානේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාගාව එක්ස්පයර් වෙන්න කලින් නැති වෙච්ච එකක් නම් දඩයක් ගහනවා. ඊට පස්සේ ID card number එක මම fake details දෙන්නේ. මෙතනින් ID card number එක දෙන්න පුළුවන් ඔයාට. මෙහෙම. ඊට පස්සේ ඔයාගේ වාසගම. ඒ කියන්නේ උපැන්න සාතිකය බලන්න. උපැන්න සාතිකය ඔයාගේ වාසගම තියෙන විදිහට වාසගම දෙන්න. ඊට පස්සේ other names කියන ඔයාගේ ඉතුරු නම. දැන් හිතන්න ඔයාගේ නම සේනානායක මුදියන්සලාගේ කුමාර සෙනරත් සේනානායක නම් ඔයා මේ වාසගමට දෙන්න
සේනානායක මුදියන්සේලාගේ. මේක කොහොමත් කැපිටල් වලින් ටයිප් කරන්න ඕනේ. එතකොට සේනානායක කියලා ස්පේස් එකක් තියෙනවා. එතකොට කොටුවක් අතහැරනවා. මුදියන්සේලාගේ L යට එක ක්ලික් කරලා ගන්න ලාගේ. ඊට පස්සේ මම කිව්වේ කුමාර සෙනරත් සේනානායක නේද? එතකොට කුමාර ස්පේස් සෙනරත් ස්පේස් සේනා කිව්වම යක යට යට ක්ලික් කරලා ගන්න ඕනේ. යක ඊට පස්සේ ඇඩ්‍රස් එක දෙන්න. ඔයාගේ නම්බර 12 කොමාවක් දාලා ස්පේස් එකක් තියලා පාර්ලිමන්ට් රෝඩ් මේ ෆේක් ඩීටේල්ස් දෙන්නේ කොමාවක් දාලා ස්පේස් එකක් තියලා කොහේ හරි ඒ නගරේ. ඊට පස්සේ නගරය අත දිස්ත්‍රික්කය අපි දෙමු කොලම්බෝ කියලා. කොලම්බෝ ඊට පස්සේ උපන්දිනය 12 වෙනිදා පෙබරවාරි මාසේ 2003 ඊට පස්සේ බර්ත් සර්ටිෆිකේට් එක උපැන්න සාතිකයේ උඩ තියෙනවා අංකයක් ඉලක්කම් 4ක අංකය කියලා අන්න ඒක දෙන්න 50යි 65 ඊට පස්සේ උපැන්න සාතිකයේ නිකුත් කරපු දිස්ත්‍රික්කය ගහලා දෙනවා අපි දෙමු ඒක කළුතර කියලා කළුතර ඊට පස්සේ place of birth ඔයා ඉපදුනේ කොහෙද කියලා ගහලා තියෙනවා උපැන්න සාතිකයේ ඒක රෝහල කොහෙද කියලා දෙන්න ඕනේ දැන් හිතන්න ඔයා දෙන්නේ කළුතර ස්පිරිතාලේ කියලා. එතකොට කළුතර ස්පිරිතාලේ කියලා දෙනවා කළුතර හොස්පිටල් කියලා කළුතර කියලා විතරක් දුන්නා නම් ඇති ඒක. කළුතර ඊට පස්සේ ජෙන්ඩර් එක මේල්ද ෆීමේල්ද කියලා ඊට පස්සේ රස්සාව මෙතනට කැමති නම් දාත හැකි නැත්තම් නිකන් ඉන්න පුළුවන්. අපි කියමු මෙයා වෘත්තියෙන් බිස්නස්මන් කෙනෙක් කියලා. හරිද? නැත්තම් අපි කියමු මෙයා වෘත්තියෙන් ડોක්ටර් කෙනෙක් කියලා DOCTOR ડોක්ටර් කියලා ගහන්න තියෙන්නේ. මේක දැම්මොත් මේකට දාලා ડોකියුමන්ට්ස් දෙන්න ඕනි. නැත්තම් නිකන් ඉන්නත් පුළුවන්. ඊට පස්සේ obtain dual citizenship තියෙනවා නම් එහෙමයි නැත්තම් no. ඊට පස්සේ mobile phone number එක මෙතෙන්ට ගහන්න 07112345667 යට. ඊට පස්සේ email address එක. ඉතින් මෙතන email address එක දාන්න බැරි වුණොත් දැන් උදාහරණයක් විදිහට මගේ email address vijayasingha.dinuka@gmail.com කියන එක ගහන්න ඉඩමදි. ඉතින් එහෙම වුණොත් .com මෙතන පෑනෙල් ලියන්න තමයි වෙන්නේ. ඒක මට මතක විදිහට අනිත් ඒවා ලිව්වෙත් නෑ මෙච්චරක් ගහලා නිකන් හිටියා. මේ ලොකු ප්‍රශ්නයක් වුණ නෑ ඒගොල්ලෝ ඒවා ලොකුවට බලන්නේ නෑ. රයිට් ඊට පස්සේ මේවා දාලා නෑ. ඊට පස්සේ ළමයින්ගේ ඒවා මේවත් අදාළ නෑ. පොඩි ළමෙක් නම් අර තාත්තගේ අම්මගේ ඩීටේල්ස් දාන එක. ඊට පස්සේ මෙන්න මේ කොටුවේ පෑනෙන් ගැවෙන්නේ නැති වෙන්න අස්සම් කරන්න. ඒ කියන්නේ මේ ඉරිවල ගැවෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ මෙන්න මේ ඉරිවල ගැවෙන්නේ නැති වෙන දැන් අස්සන මෙහෙම කරනවා මෙහෙම මෙන්න ටික අස්සම් කරලා නම් හරි. මේක මෙහෙම කම්පියුටරෙන් අස්සම් කරපුවා පෑනෙන් අස්සම් කරන්න ඕනි. දැන් මේ වැඩේ මේකේ වැඩේ ඉවරයි මෙතනින්. මේක print out එකක් ගන්න තියෙන්නේ. අරගෙන print out එක එළියට අරගෙන මේ විදිහට මෙන්න මේ තැන් වල අස්සම් කරන්න. අස්සම් කරලා මෙතන දිනේ දාලා මෙතනත් ආයි පෑනෙන් අස්සම් කරලා මේකයි මම අර කියපු ડોකියුමන්ට්ස් ටිකයි අරගෙන පාස්පෝර්ට් ඔෆිස් එකට යන්නයි ඔයාට තියෙන්නේ. ඉතින් මම හිතනවා මම කියපු දේවල් පැහැදිලි ඇති කියලා. ඉතින් ડોකියුමන්ට් ටික ලෑස්ති කරගන්න ස්ටුඩියෝ එකකින් ෆොටෝ එකක් ගහගන්න. ඊට පස්සේ ඔරිජිනල් උපැන්න සාතිකය සහ ෆොටෝකොපියක්. ඔරිජිනල් උපැන්න සාතිකය නැත්නම් උපැන්න සාතිකයේ ෆොටෝකොපියක් හරි ඇතිනවා ගාව. ඒකේ තියෙන අංකයක්. අන්නේ අංකය අරගෙන ඕනෙම කච්චේරියකට යන්න. ලංකාවේ ඕනෙම එකකට ගිහිල්ලා ඔයාගේ උපැන්න සාතිකයේ අංකය දුන්නා නම් රුපියල් 200ක්ද කොහෙද ගන්න එක කොපිය එකට. ඔරිජිනල් උපැන්න සාතිකය ගන්න පුළුවන්. ඊට පස්සේ ඩෙන්ටිය සහ ෆොටෝකොපියක් ගන්න. අර මම කිය ප්ලාස්ටික් කාඩ් එක නම් තියෙන කලර් ෆොටෝකොපියක් ගන්න. normal identity නම් black and white ෆොටෝකොපියක් ඇති. ඊට පස්සේ රස්සාව දාන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට දාලා ડોකියුමන්ට් එක සහ ෆොටෝකොපියක් ගන්න. ඇප්ලිකේෂන් එක ෆිල් කරගන්න එක්කෝ print out එකක් කරන් ෆෑන් එක ෆිල් කරගන්න. එහෙම නැත්නම් මම අර කියලා දීපු විදිහට ෆිල් කරගෙන print out එකක් කරන් අස්සම් කරගන්න. ඔය ටික අරගෙන අපොයින්ට්මන්ට් එකක් දැම්මොත් ඒ අපොයින්ට්මන්ට් එක දාපු දවසට යන්න. අපොයින්ට්මන්ට් එකක් නැත්නම් උදේ පාන්දර ගිහිල්ලා පොලිමේ ඉන්න. ඉතින් ඔය විදිහට ඔයාට පුළුවන්කමක් තියෙනවා පාස්පෝර්ට් එක හදාගෙන අතටම අරගන්න මෙන්න මේ විදිහට. ඉතින් ඊට අමතරව මට කියන්න තියෙන්නේ කවුරු හරි normal service එකෙන් ගත්ත කෙනෙක් ඉන්නවා නම් අනේ කමෙන්ට් එකක් දාන්න කොච්චර කාලයක් යනවද කියලා මේක එන්න. ඒ වගේම කොළඹ ඔෆිස් එකෙන් නැතුව නුවර ඔෆිස් එකෙන් ගිහිල්ලා මේ අර මම කිව්වේ එක්කෙනෙක්ට අපේ උදේ 6 මාට ගියාම වෙලා මදි වුණා කියලා මේ විදිහට ගත්තා නම් ඒවැ process එක ලේසිද කොහොමද වැඩේ කරගත්තේ කියලාත් පොඩි කමෙන්ට් එකක් පල්ලෙන් දාන්න. එතකොට වීඩියෝ එක බලන කෙනෙක්ට පුළුවන් ඒ කමෙන්ට් සෙක්ෂන් එක කියලාත් අදාළ ඉන්ෆර්මේෂන් ගන්න. ඒ වගේම වීඩියෝ එක බලන අය කමෙන්ට් සෙක්ෂන් එකේ චුට්ටක් බලන්න මම පින් කරලා තියන්නම්. එහෙම වැදගත් කමෙන්ට්ස් අවිල්ලා තිබ්බොත්. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක බලවට. තවත් මේ වගේ වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලා තියෙනවා subscribe කියලා බටන් එක ක්ලික් කරලා bell icon එක ක්ලික් කරලා යන්න. එතකොට මම දාන වීඩියෝ එකක් අර notification එකක් විදිහට ඉක්මනට එයි.
ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ බලවට. තාත්මයාගේ වීඩියෝ කරගෙන එක් මට මෙන්නම්.